රුපියල් 30000කට 17 Pro Max එකක් ගමුද? මෙහෙමයි. ඒක පටල ගන්න එපා. ඔව් මේ තියෙන්නේ 17 Pro Max එකේ හා සමාන ඩිසයින් එකකින් එන බේසික් ඩිවයිස් සීරීස් එකේ අලුතෙන්ම ආපු Izzeti Blade A76 4G කියන ඩිවයිස් එක තමයි ඔයාලට මේ තියෙන ඩිවයිස් එක. ඉතින් මේක තනිකරම 17 Pro Max series 17 series එකේ තියෙන ඩිසයින් එකක් විතර ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකෙත් ඒ වගේ ලුක් එකකින් බලා ගන්න පුළුවන්කම තියෙන ඩිසයින් එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට බැලුමටම අනිවාර්යෙන්ම හම්බ වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඩිවයිස් එක වලට genuine company warranty එකක් single company warranty එකක් ලංකාවේදී මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ තියෙන ඔප්ෂන් ගැන කතා කරද්දී ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා flagship style design කියන නමින් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට අනිවාර්යයෙන්ම කැමරා සෙටප් එක දකිද්දී 17 Pro Max එකේම තියෙන finishing look එකක් ගන්න පුළුවන්කම තියෙන කැමරා මිඩල් එකක් විදිහට අපිට ඒ වගේම ෆෑස් සයිට් එකත් අපිට සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකෙත් ඔයාලට ට්‍රිපල් කැමරා සෙටප් එකක් තමයි ඩිවයිස් එකට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඩුවල් ස්ටෑන්ඩ් බයි මේ ඩිවයිස් එකේ SIM යූස් කරන්න පුළුවන්කම තියෙන SD කාඩ් එකක් සහිතව ඩෙඩිකේටඩ් ස්ලොට් එකක් විදිහට ඔයාලට යූස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ප්ලාස්ටික් ෆිනිෂින් ඩිසයින් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලට මේ ඩිවයිස් එක කලර්ස් තුනකින් ලංකාවේදී මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කලර්ස් තුන තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. සහ අපිට සවුන්ඩ් ක්වොලිටි පැත්තෙන් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් අත්විඳින්න පුළුවන්කම තියෙන සාමාන්‍ය පරිදි විදිහට මේ ඩිවයිස් එකට ඔයාලට side mounted fingerprint scan එකක් තමයි හම්බ වෙන්නේ. face unlock පහසුකමද සමගින්ම. ඉතින් ඔයාලට මේ ඩිවයිස් එකත් අනිවාර්යෙන් ඔයාලට අපෙන් exchange කරගන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය කට්ටිය වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන details numbers ඇතුළත් කරලා තියෙන්නේ. සහ ඔයාලට exchange කරගන්න පුළුවන්කම තියෙනවා අනිවාර්යෙන්ම. අංකල් 6.75ක HD plus support කරන IPS LCD panel එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට අන්තර්ගත වෙන්නේ. 90Hz refresh rate එකක් සහ nits 500 වගේ brightness එකකින් යුක්තව හම්බ වෙන display එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකකින් අපිට බැලුමට හම්බ වෙන්නේ. මෙයාලා කියන විදිහට මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance අගේ සාමාන්‍ය වාට මාස 50ක් වගේ යනකම් මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance එක අඩු වෙන්නේ නැතුව use කරන්න පුළුවන්කම තියෙන මට්ටමේ තියෙන chipset එකක් තියෙනවා කියලා තමයි ඉතින් ඔයාලට මෙයාලා හඳුන්වා දීලා තියෙන. ඉතින් SGS certification option එක ඇතුළත් ඉතින් ඔයාලට මේ මෙන්න මේ QR code එකෙන් ඒක scan කරලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මේකේ තියෙන battery capacity එක battery capacity හම්බ වෙනවා milliampere 5000කුත් battery capacity එකක් මෙන්ම 22.5 watt fast charging මේ ස්මාර්ට්ෆෝන් එකේදී ඔයාලට හම්බ වෙනවා. එතකොට RAM එක සහ ROM එක ගැන කතා කරලා අලුත් කට්ටිය අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. RAM එක සහ ROM එක වශයෙන් හම්බ වෙන්නේ 4GB RAM එකත් එක්ක 128GB device එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මෙහෙමයි තව දෙයක් පටල ගන්න එපා. මේ තියෙන්නේ 4GB 128 එක හම්බ වෙන ස්මාර්ට්ෆෝන් එක සහ මේකේ 5G version එකකුත් එනවා. 5G ෆෝන් එක සහ 4G ෆෝන් එක පටල ගන්න එපා. 4GB 128 එක වලට ලංකාවේ රුපියල් 29991කින් අපෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මේක genuine company warranty එකක් වලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා මේ device එක. එතකොට main කැමරාවට megapixel 50ක sensor එකක් සහ 0.8 megapixel කැමරා sensor දෙකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. 1080p 30fps දක්වා වීඩියෝ quality එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ selfie කැමරාවත් වලට සාමාන්‍ය පරිදි වීඩියෝ quality එකක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. basic use experience එකක් වශයෙන් ගන්න පුළුවන්කම තියෙන විදිහට ඉතින් රුපියල් 29990කින් වාට මේ device එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා genuine company warranty එක්ක. එතකොට මේ device එකට ලබා දීලා තියෙන chipset එක chipset එක ගැන කතා කරද්දී සාමාන්‍ය ලක්ෂ 3කට ආසන්න අඩුඩු benchmark score එකක් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට හම්බ වෙනවා. UniSoc T7250 කියන SoC එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට ලබා දීලා තියෙන සාමාන්‍ය 2024 වගේ ආපු SoC එකක් තමයි මේ device එකට හම්බ වෙන්නේ. ඉතින් basic series එකේ අලුතෙන්ම ආපු Izzeti Blade A76 කියන Apple design එකකින් අන්තර්ගත වෙන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙන රුපියල් 29990කින් අපෙන්. ඉතින් අවශ්‍ය යාළුවෝ අනිවාර්යයෙන්ම කතා කරන්න මේ නම්බර්ස් වලට කතා කරත් වල අනිවාර්යෙන් අපිව contact කරගන්න පුළුවන්කම තියෙන. වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන details numbers ඇතුළත් කරලා තියෙන්නේ. අවශ්‍ය යාළුවෝ අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න. ඉතින් exchange කරගන්න පුළුවන්කම තියෙන මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට අපෙන්.